අයෝ බයේ දැන් තියෙන ආණ්ඩුව අපිට nothing. ඕලුගලස මං හිතුව කවදා හරි දවසක ඒවි කියලා. Madhua memes. වේදිකාව තමයි ඉතින් ලොකුවට හදාගත්තොත් වෙන මොකක්වත් නැහැ. මහා බැංකුව කඩපුවා, තාජුඩින් ඝාතනය, පාස්කු ප්‍රහාරය මේ සියල්ලම එක වේදිකාව. මේ ජාතික ආරක්ෂාව නෙමෙයි. මේ තමයි හොරුන්ගේ ආරක්ෂාව හදාගන්න හදන්නේ. මහලු ගෙදර කාටත් යන්න වෙයි මෙහෙම ගියොත්. සංවිධානාත්මක අපරාධයක් මෙහෙමන පුද්ගලයාට තුවක්කුවක් අරගෙන ප්‍රාදේශ සභාවකට ගිහිල්ලා ඝාතනය කරලා යන්න පුළුවන් නිදහසක් කොහොමද ලැබුණේ කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. ෆ්ලෑෂ්බැක්. මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කර ඇත්තේ මොට ආයුධයකින් හිසට කිහිපවරක් සිදු කළ පාරදීමකින් බවට ඝාතනය සම්බන්ධයෙන් සිදු කළ දෙවන පශ්චාත් මරණ පරීක්ෂණයේදී හෙළි වී ඇතැයි ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහයිල් මහතා අද දැනුම් දුන්නා. එදා ජනාධිපතිතුමාගේ නැත්නම් අනුර දිසානායක මැතිතුමාගේ ඇඟ තුල නිදාගෙන හිටිය ඇඩොල්ෆ් හිට්ලර් දැන් අවදි වෙමින් පවතිනවා. මේ ආණ්ඩුවේ බොරුවට දූෂණයට භීෂණයට තිත තැබිය යුතුයි කියලා කවුරු හරි විශ්වාස කරනවා නම් එයා මේ විශ්වයේ කොතන හිටියත් නොවැම්බර් මාසේ 21 වෙනිදා සවස සිටිය යුතු එකම තැන නුගේගොඩ පමණමයි කියන එක අපි සිහිපත් කරනවා. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මන්ත්‍රී ජගට්ට අපරාධ කල්ලි සමග සබන්තා ඇති බව හෙළි වුණා. සූදු වැඳගෙන කළු ඇවිදින්නේ කියන්නේ ගොඩක් අය කුම්බලා මාළු කාලා තියෙනවා. එහෙම නැත්නම් තලනම් තල මුන්නම් මුන් තමයි ඉතින් දිට්ඨ ධම්ම වේදනීය කර්මය කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. ඊට පස්සේ ඒ කියන්නේ හොඳම තැන පාර්ලිමේන්තුවට ඔලුගල යවන එක. පාර්ලිමේන්තුව කියන්නේ ජාතික ලේස්තුවේ മന്ത്രിවරයෙක් විදියට නෙමෙයි. ඔලුගලස මං හිතුව කවදා හරි දවසක ඒවි කියලා. කොහෙද යන්නේ මල්ලේ පොල් උත්තරයක් තමයි තිස්සත් නායක දීලා තියෙන්නේ. මේ තියෙන්නේ ඔහු බඳපු උත්තර ප්‍රකාශය. ඒකේ අවසානයේ කියනවා එයා අපහාසයක් කරා නම් කොළඹ දිස්ත්‍රික්කයෙන් වැඩිම ඡන්ද ප්‍රමාණයක් හරණි අමරසූරිය ගන්නේ කොහොමද? ඊවැන් අපිට වැඩක් නැහැ. තිස්සත් නායකට කියන්නේ අපි ඉල්ලා තියෙනවා මේ නඩුවේ රුපියල් මිලියන 100ක්. ඒ මිලියන 100 ලෑස්ති කරන් ඉන්න. ඔයාට මේ නඩුව ඔප්පු කරන්න බෑ. දැන් තියෙන ආණ්ඩුව අපිට nothing. අපිට එක විසිල් එකට ගෙන්නන්න පුළුවන් පොහොට්ටු ජනතාවක් ඉන්නවා කියන එක මතක තියාගන්න කියන එක ඔය කට්ටියට අපි කියනවා. අලුත්ම සමීක්ෂණයක් ආර්ථික ප්‍රශ්න හේතුවෙන් වේලකලාපේ ලාබාල තරුණියන් වැඩිහිටි වයෝවෘද්ධ පිරිමින් සමග විවාහ වීමේ ප්‍රවණතාවය පවතින බව සභාපතිනේ ආචාර්ය කලාපීරිස් ප්‍රකාශ කර තියෙනවා. හැබැයි හේතුව හරි නිවුස් එකේම තියෙනවා. සීයල ළඟ තමයි ඉතින් සීයලගේ පර්ස් එක ලොකුයි. ඒකයි සීයලගේ පර්ස් එක පිටිපස්සේ ලොකුවට තියෙනවා. මොනර කොළ ටිකක් වැඩිපුර. ඒකයි හේතුව වෙන්නේ නැත්තේ. අපේ රජයේ කාලේ මොවන් නෙවෙයි ඇල්ලුවේ කන්ටේනර් පිටින් ඇල්ලුවේ අපි. Oh my god! සමගි ජනබලවේගයේ ඕන් මේකට නැද්ද? ඊයේ පරිකාරවත්තුමා නැතුවා ඒ ඕන් නැහැ කියලා. අද මෙතන ඇති උනත් අපි විශ්වාසයෙන් කියනවා. ඒ සියලු දෙනාම අවශ්‍ය අවස්ථාවේ එකට එකතු වෙලා වැඩ කරයි. හැබැයි සමගි ජනබලවේගය කියන්නේ එහෙම පක්ෂයක් නෙමෙයි. අපි මේ කායකවත් මුක්කු ගහලා එකතු වෙලා දේශපාලන බලය ලබා ගැනීම සඳහා දේශපාලන බල පෙරලි කරන්න කටයුතු කරපු පක්ෂයක් නෙමෙයි. මේ අවුල ගෙදර යන්න ඉන්න හැත් එක්ක මොන සංවිධානද? Emotional damage. එක එක වෙනම ආවත් එකතු වෙලා ආවත් ජාතික ජනබලවේගයේ ගමන කිසිසේත් නවත්තන්න ඒ කාටවත් පුළුවන් කමක් නැහැ. ඔය පාතාලේ ඔය කුඩු මොන ගර්භාෂෙත් දන්නවද ඉපදුනේ? කොළ පාට ගර්භාෂ. නිල් පාට ගර්භාෂේ දැන් අල්ලපු කට්ටිය සමහර කට්ටිය වමාරනවා. True. දැන් මට වෙලා තියෙන්නේ දැන් සෙල්ෆියක් ගහන්න කලින් පොලිස් වාර්තාවක් ඉල්ලන්න වෙලා තියෙන්නේ. අද එතරම් අවධානයෙන් ඉන්නේ. සමහර ඇමතුරට හීනෙන් පේන්නෙත් මං. මහා බැංකුව කඩපුවා, මාධ්‍යවේදීව අතුරුදහන් කරපුවා, තාජුඩින් ඝාතනය, පාස්කු ප්‍රහාරය මේ සියල්ලම එක වේදිකාවේ. හොඳයි. ජනතාවට තවත් හොඳින් මේකේ තරම පැහැදිලි වෙනවා. හොරුන්ගේ ආරක්ෂාවට තමයි මේ එකතු වෙන්නේ. Nice. ආණ්ඩුව හැමදාම මේ පාතාලේ හරි කොහෙන් හරි එක්කෙනෙක් අල්ලගෙන සතියකට සැරයක් නාඩගමක් කරනවා රෙන්න රටේ මිනිස්සුන්ට ඇති වැඩක් කරන්නේ නැහැ.
මොකක්ද වැඩපිළි? ආපහු ගිය සැරේ වගේ වැවෙන අනේකද වැඩපිළි? මොකක් හරි එකක් සඳහා එකතු වෙන එක කරන්න පුළුවන්. ඒ එකතු වෙන්නේ ඒකාබද්ධ විපක්ෂය කිව්වොත් මොකක් කිව්වොත් අපි හිතමු රජය පරාජය කිරීම සඳහා කියලා. ඊගා මැතිවරණ. හරි පරාජය කරලා මොකක්ද කරන්නේ? ඒක මිනිසුන්ට කියන්නේ නැතුව කොහොමද මේකෙන් එළියට එන්නේ? ඒ නිසා එහෙම වැඩපිළිවෙලක් හොයවත් ඇදෙන්නේ. සමගි ජන බලවේගයේ ඔය තරන්ට ඇවිල්ලා නෑ. ඕවා ඉස්සෙන්නේ නෑ. එදා වේල 2S පැය 24යි. බය වෙන්න එපා අපි ඔයාට බයයි. කවුද ඒකේ වාඩිලා හිටියේ? මට කියන්න මේ එහා පැත්තේ තියෙන උසාවියේ හයිකෝට් එකේ නඩුවක් නැති කෙනෙක් එතන. ආණ්ඩුවේ වැඩපිළිවෙලට විරෝධය ඒකාවධි විපක්ෂයේ ජන රැලියක් එන මාස 21 වෙනිදා නුගේගොඩට රැලියට සජබ නෑ කියලා තමයි එම වාර්තාවේ සටහන් කරන්නේ. මහින්ද සාටකයේ ඇඳගෙන ආවෙත් නුගේගොඩ. රනිල් හැලෙන කලිසම උස්ස ආවෙත් නුගේගොඩ. මෛත්‍රීපාල මෝඩිගේ ජැකට් එක ඇඳගෙන ආවෙත් නුගේගොඩ. සහෝදරයෝ ඩබල් පොකට් එකෙන් ආවෙත් නුගේගොඩ. සජිත් ප්‍රේමදාස සුදු යුනිෆෝම් එකෙන් ආවෙත් නුගේගොඩ. බලමු අපි වෙනුවෙන් අපි එයාලා වෙනුවෙන් එයාලා. True. අඩුම ගානේ සජිත් ප්‍රේමදාස මහත්තයා AI තාක්ෂණයෙන් රූපයක් හදලා නැත්තම් මේකප් ටිකක් ගෙනල්ලා ගාලා මෙන්න සජිත් අඬගෙන මං ඉල්ලා තියෙන ජනාධිපතිකම් මට දෙන්න මම රට හදලා පෙන්නන්න. ස්තුතියි. මම යෝජනා කරන්න කැමති මුලින්ම නාමල් රාජපක්ෂ ගිහිල්ලා පොලිස් සහතිකය අරගෙන එන්න. නොවැම්බර් 21 වෙනිදා නුගේගොඩ පැවැත්වෙන මහජන හඬ රැලියට පෙර අඩුම ගන්න සති දෙකක්වත් මාව ඇතුලේ තියෙන එක තමයි ආණ්ඩුවේ සැලසුම බවට පත් වෙලා තිබෙන්නේ. සීනි බිම වැළුනහම කූමින්ට ටෙලිග්‍රෑම් ගහන්න ඕනේ නැහැ නේ කූමිය එතෙන්ට එනවා. පළවෙනි අත්පුඩිය වැදුනහම චටපට ගාලා අත්පුඩිය උත්සව සභාව පුරා වදිනවා. ඕකේ. ජාතික ආරක්ෂාව ගැන මොකද? අයෝ බයේ කතා කරන්න. ජාතික ආරක්ෂාවක් කියලා මන් දන්නේ අපිට කොයි වෙලාවෙක කෙලික් දන්නෙත් නෑ. ලූණු කමුද? දැන් ලූණු සැපද? ලූණු ගෙඩිය හරියටකට කපාගෙන කොටසත් නොකා රජේටත් තබාගෙන